කරනවා. එතකොට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීරත් තාමත් අතුරුදහන්. හැබැයි ඔබතුමාලා සඳහන් කරනවා විදේශගත අපරාධකාරයෝ රසක් ගෙනල්ලක් තියෙනවා ඉදිරියට ගෙන ඉන්නවා කියලා. ඇයි මේ අපරාධ දැන් මේ සිද්ධියකට අදාළ වග උත්තරකරුවන් සහ මේ අපරාධකාරයෝ ලංකාව තුල අපරාධ කරපු කට්ටිය සහ මේ වැරදි වලට හසු වෙච්ච පුද්ගලයෝ මේ දෙන්නෙක් ඉන්නවා. ප්‍රසිද්ධ පුද්ගලයෝ ඉන්නවා. මේ සමාජ මාධ්‍යවල උන්ගේ රුව පෙන්නලා ඔබතුමාලත් පෙන්නුවා. ඇයි තාම හොයාගන්න බැරි වෙලා තියෙන්නේ? तो गणेमल संजीव ඝාතනය සම්බන්ධයෙන් ඔබ හරියට අධ්‍යයනය කළොත් පෙනේ පුද්ගලයන් 20කට ආසන්න සංඛ්‍යාවක් ඊට අනුබල දුන් ඊට වෙඩි තිබීම සඳහා පැමිණි වෙඩික්කරු ඊට අදාළ අවි ආයුධ ඔවුන් ප්‍රවාහනය කළ පුද්ගලයන් මේ සියලුම දෙනා අපි අත්අඩංගුවට ගත්තා. ඊටාම කෙටි කාලයක් ඇතුළත පැය ගණනාවක් ඇතුළත වෙඩික්කරු අපි අත්අඩංගුවට ගැනීමක් කළා. අනිත් පුද්ගලයන් දින කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමක් සිදු කළා. ඕනෑම අපරාධයකදී අපරාධයට සම්බන්ධ වූ සියලුම දෙනාම ඊටාම කෙටි කාල සීමාවක් තුළ අත්අඩංගුවට ගැනීම නීතියකට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. එවැනි ක්‍රියාවක් ප්‍රායෝගිකව සිදු කිරීමක් නැහැ. නමුත් කෙසේ වුවත් යම් අපරාධකරුවන් අපිට ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබෙනවා. නමුත් සමහර අපරාධකරුවන් ගැනීම සඳහා අත්අඩංගුවට ගැනීම අපි දීර්ඝ විමර්ශන සිදු කරන්න සිද්ධ වෙනවා. කෙසේ වුවත් අවසානයේදී ඔය සියලුම අපරාධකරුවන් සම්බන්ධයෙන් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඔබ නම් දෙකක් ප්‍රකාශ කරා. නමුත් පසුගිය කාල සීමාව තුළ අපි අත්අඩංගුවට ගත්ත ඔය අපරාධ සම්බන්ධ පුද්ගලයන් බැලුවොත් ඔවුන්ගේ ප්‍රමාණය ඉතාම අධිකයි. ඒ කියන්නේ අපි අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය විසඳීම් ප්‍රමාණය කියන එක ඉතාම ඉහළයි. ඔය වගේ යම් කාලයක් ගත වෙන අපරාධකරුවන් යම් විමර්ශනයක් අපිට දීර්ඝ කාල විමර්ශනයක් සිද්ධ කරලා අත්අඩංගුවට ගන්න වෙන අපරාධකරුවනොත් ඔය අපරාධය තුළ සිටින්න පුළුවන්. කෙසේ වුවත් අවසාන වශයෙන් ඔය සියලුම දෙනා අත්අඩංගුවකට කටයුතු කරනවා. ඒක හරියට කාලයක් කියන්න බෑ. සමහර අපරාධකරුවන් කෙටි කාලයක් තුළ අපි අත්අඩංගුවට ගන්න අපි විමර්ශන වගේ සමහර අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න දීර්ඝ කාලයක් ගත වෙනවා.